ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ හැමෝම ගොවිතැන් කරමින් සතුටින් ජීවත් වුණා. ඒ ගමේ හිටියා මාතුපාල කියලා ගොවියෙක්. ඉතින් දවසක් මාතුපාලයි එයාගේ බිරිඳයි මෙහෙම කතා වුණා. මහත්තයා, හැමෝම එයාලගේ කුඹුරුවල බීජ වපුරලා ඉවරයි. ඒත් අපි තාම මේ වැඩේ පටන් ගත්තේ නෑනේ. ඔයා කවදද බීජ වපුරන්න යන්නේ? මාත් කල්පනා කළේ ඒ ගැන තමයි. ගිය අවුරුද්දේ අස්වැන්න විනාශ වෙලා අතට සතයක්වත් හම්බ වුණේ නෑ. මේ අවුරුද්දේවත් ලැබෙන අස්වැන්නෙන් ලාභයක් ලබන්න ඕන. ඔව් මහත්තයා, ගිය අවුරුද්දේ අපි ලොකු හාමුගෙන් ණය අරන් තමයි අස්වැන්න නෙළුවේ. දැනටමත් ඒ ණය පියෙව්වෙත් නෑ. පොලිය ගිව්වෙත් නෑ. කවදා හරි ලොකු හාමු ඇවිත් ණයයි පොලියයි ඉල්ලයිද කියලා මට හරිම බයයි. දැන් මට බීජ ගන්නවත් සල්ලි නෑ. ලොකු හාමු ඇවිත් ණයයි පොලියයි ඉල්ලුවෙත් මං කොහේ යන්නද කියලා මටත් හරිම බයයි. ඒ ණය ටික මං කොහොම පියවන්නද කියලා මට හිතා ගන්නත් බෑ. මහත්තයා, ලොකු හාමුට මොනවා හරි කියලා අපි අපේ වැඩේ පටන් ගමු. තව ටික දවසකින් අපි ණය ටික පියවන්නම් කියලා එයාට කියන්න. බීජ වපුරන්න නම් බීජ මිලට ගන්න ඕන. ඒවට මං ගාව සල්ලි නෑ. ඉතින් එහෙම කියලා මාතුපාල එතනින් ගියා. ඉතින් ටික දවසක් කොහොමම ගෙවුණා. මාතුපාලට බීජ ගන්න මුදල් නැතිව එයා ගොඩක් දුකින් හිටියේ. ඒක දැකලා එයාගේ බිරිඳ, මහත්තයා, ඇයි මේ දුකින් ඉන්නේ? බීජ ගන්න සල්ලි නැහැ කියලා නේද? මගේ මාළි උකුසට තියලා ඒ සල්ලි වලින් අවශ්‍ය තරම් බීජ මිලට ගන්න. ඔයා මොනවද මේ කියන්නේ? ඔයාගේ ගෙදරින් ඔයාට දුන්නු දෑවැද්ද ඒක. මේක බීජ ගන්න සල්ලි නැහැ කියලා උකස් කරන්න ඕනේද? අපෝ මට නම් බෑ. මම වෙන මොනවා හරි ක්‍රමයක් හොයා ගන්නම්. ඉතින් එහෙම කියලා මාතුපාල නැගිටලා යන්න හදනකොටම මේ බලන්නකෝ, අපි නිකන් නාස්ති කරන්න රත්තරන් බඩු උකස් කරනව නෙවෙයිනේ. අපේ වොමනාවටනේ කරන්න යන්නේ. ඒක අල්මාරියේ තිබුණා කියලා මොනව වෙන්නද? ඔයා බීජ ටික අරගෙන වපුරන්න. මේ පාර අස්වැන්න හොඳට ලැබුණොත් ඊට පස්සේ ඒක බේරලා දෙන්න. ඉතින් එහෙම කියලා සුමන ආභරණ ටික මල්ලකට දාලා මාතුපාලගේ අතට දුන්නා. ඔයා මොනවා කිව්වත් මම මේකට කැමති නැහැ. ඇයි අනේ එහෙම කියන්නේ? ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? මේ කාලේ පිරිමි තමන්ගේ සතුට වෙනුවෙන් ගෙදර තියෙන ඔක්කොම දේවල් නැති කරනවා. ඔයාගේ සතුට වෙනුවෙන් නෙවෙයිනේ, අපේ පවුල වෙනුවෙන්නේ. තියාගන්න. ඔයා වගේ සැමියෙක් ලබන්න මම පින් කරලා තියෙන්න ඕන. ඉතින් සුමනගේ බල කිරීම නිසා මාතුපාල ආභරණ උකස් කරන්න අරගෙන ගියා. ඉතින් එයා ඒක උකස් කරලා ඊට අදාළ මුදල අරගෙන ගෙදර ආවා. රත්තරන් බඩු උකස් කරලා සල්ලි ගෙනාවද? ඒ සල්ලි වලින් බීජ අරගෙන එන්න. ඉතින් මාතුපාලත් බීජ ගන්න පිටත් වුණා. ඉතින් එතකොට තමා ලොකු හාමු මාතුපාලට හම්බ වුණේ. මොකෝ මාතුපාල, ගිය අවුරුද්දේ මගෙන් බීජ ගන්න සල්ලි ගත්තා. ඒත් තාම ණය ආපහු ලැබුණෙත් නෑ, පොලිය ලැබුණෙත් නෑ. මේ අවුරුද්දේ බීජ වපුරන කාලෙත් ආවා. මහත්තයා මගේ තත්ත්වය දන්නවනේ. ගිය අවුරුද්දේ අස්වැන්න ලැබුණෙත් නෑ. හැමදේම පාඩු වුණා. මේ අවුරුද්දේ දැන් තමයි බීජ වපුරන්න යන්නේ. මේ පාර හොඳ අස්වැන්නක් ලැබුණොත් ඔබතුමාගේ ණයයි පොලියයි දෙකම ගෙවන්නම්. මගේ ණය පියවන්න ඔයා ගාව සල්ලි නෑ. ඒත් බීජ වපුරන්න විතරක් සල්ලි තියනවද? ඔයා වගේ කී දෙනෙක් මම දැකලා තියනවද? මාව රවට්ටන්න හදන්න එපා. ඔයාලා හැමෝම සල්ලි ගද්දි එක විදිහක්, ආපහු දෙද්දි තව විදිහක්. මහත්තයා, මාව වැරදිට හිතන්න එපා. දැන් තමා වපුරන්න යන්නේ. අනිවාර්යෙන් මේ පාර අස්වැන්න හොඳට ලැබෙයි. මහත්තයා බය වෙන්න එපා. මම මේ පාර අනිවාර්යෙන්ම මුදල් ටික ගෙවනවා. ඉතින් ඒ විදිහට කතා කරගෙන ඉන්න ගමන් මාතුපාලගේ මල්ලේ තිබුණු මුදල් ටික බිමට වැටුණා. ඒ මුදල් ටික ලොකු හාමු අතට ගත්තා. සල්ලි නැහැ කියලා නේද කිව්වේ? මේ මොනවද? මහත්තයා, මේ මගේ නෝනාගේ රත්තරන් බඩු උකස් කරලා ගත්ත සල්ලි. මේ සල්ලි වලින් තමයි මේ පාර බීජ ටික මිලට ගන්න ඕනේ. හා එහෙමද? මේ පාර බීජ වැපරුවේ නැහැ කියලා ඔයාට මුකුත් වෙන එකක් නැහැ. මේ සල්ලි ටික මම පොලිය විදිහට ගන්නම්.
ණය ටික ඉක්මනට පියවන්න. ඉතින් එහෙම කියලා ලොකු හාමු මුදල් ටික අරගෙන යන්න හදනකොටම මාතුපාල හරස් වුණා. මහත්තයා බීජ ගන්න රත්තරන් බඩු උකස් කරලා ගත්ත සල්ලි. මහත්තයා කරුණා කරලා ඒක දෙන්න මහත්තයා. ඒක නැත්නම් මේ පාර බීජ ගන්න විදිහක් නෑ මට. මේ බලන්න මාතුපාල මේ සල්ලි මං ඔයාලට දෙන්නම්. ඔයා ණය ටික පියවනකම් ඔයාගේ නෝනාව මම්මගේ ගෙදර එක්කන් යන්නද? ඔයා ඒකට කැමතිද? ඒක අහලා මාතුපාලට ගොඩාක් තරහ ගියා. තමුන් මොනවද කියන්නේ කියලා තේරෙනවද? තමුන් වගේ ලැජ්ජ නැති එකෙක්ගෙන් මං සල්ලි ණයට ගත්තනේ. මම මටම සෙරිප්පුවෙන් ගහ ගන්න ඕන. පිට ගෑනු අයට තමන්ගේ සහෝදරියෝ වගේ සලකන්න ඕන. ඒත් ඔහේ වගේ බලුගත තියෙන එකෙක්ට තමයි මෙහෙම කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක අහලා ලොකු හාමුට ගොඩාක් තරහ ගියා. මගේ ගෙදර ඉන්න බල්ලා ගන්නටවත් වටින්නේ නෑ ඔයා. එහෙව් ඔයා මට මෙහෙම කතා කරනවද? මොන හයකින්ද ඔයා මට මෙහෙම කතා කරන්නේ? මටම කට ගහනවද? මෙතෙක් කල් මං ඔයාට පව් කියලා නිකන් හිටියා. ඔයා මගේ ඔළුවට නගින්නේ නේද? අදින් පස්සේ ඔයාට සමාවක් නෑ. ඔයා මගෙන් ගත්තු ණය වෙනුවට ඔයාගේ ගේ මගේ නමට ලියලා දෙන්න. දැන් මෝ ඔයයි ඔයාගේ නෝනයි ගෙදරින් එළියට යන්න. නැත්නම් හැම ගහනවා. ඉතින් ලොකු හාමු එහෙම කියලා මාතුපාලවයි එයාගේ බිරිඳවයි ගෙදරින් එළියට ඇදලා දැම්මා. අනේ මහත්තයා මොනවද මේ කරගත්තේ? දැන් බලන්න මොනවද උනේ කියලා. අපි දැන් පාරේ තමයි ඉන්න වෙන්නේ. ඔයාට පිස්සුද සුමන? එයා මොනවද කිව්වේ කියලා ඔයා දන්නේ නැද්ද? එයා ඒ විදිහට කතා කරනකොට මට නිකන් ඉන්න පුළුවන්ද? අපිට ගේ නැති වුණා. එච්චරයිනේ. අපිටම කියලා කුඹුරු කොටසක් තියෙනවා. අපි ඒකෙන් මොනවා හරි කරගමු. ඉතින් එහෙම කියලා දෙන්නම කුඹුරට ගියා. ඒ ඉඩමෙම පොඩි පැල්පතක් හදාගෙන එයාලා ජීවත් වුණා. ටික දවසක් ගෙවුණා. මහත්තයා දැක්කද? හැමෝම බීජ වපුරලා අස්වැන්නත් ගන්න යනවා. ඒත් අපේ කුඹුර දිහා බලන්න අපි බීජ වැපිරුවේවත් නැහැ. මම මොනව කරන්නද සුමන? ඔයා මට ඔයාගේ ආභරණ දුන්නා. මම ඒක උකස් කරලා සල්ලි ගෙනාවා. ඒත් ඒ වෙලාවේ අර ලොකු හාමු ඒ සල්ලි ටික උදරගෙන ගියානේ. ඒ නිසානේ මට බීජ ගන්න බැරි වුණේ. ඒත් ඔයා දුක් වෙන්න එපා. අපිට දෙවියෝ ඉන්නවා. අපිට අනිවාර්යෙන්ම මගක් පෑදෙයි. ඉතින් එහෙම කියලා මාතුපාල දෙවියන්ගෙන් කන්නලව් කළා. අනේ දෙවියනේ අපිට අනුකම්පා කරන්න. මට මගේ දරු පවුල බලා ගන්න උදව් කරන්න. හැමෝම මේ පාර අස්වැන්න නෙලනවා. ඒත් මම මේ පාර කිසිම දෙයක් කරගන්න බැරිව ඉන්නේ. මටත් මොනවා හරි මගක් පාදලා දෙන්න. එතකොට අහසින් මොනවද වැටුණා? මේ මොනවද මේ අහසින් වැටුනේ? ඉතින් මාතුපාල ඒක අතට අරන් බැලුවා. මහත්තයා මේ මොනවද? මේ වී කරලක්නේ. හරිම අමුතුයි. බැලූ බැල්මට රත්තරන් වගේ. මේ වෙනකන් මේ වගේ වී කරලක් මන් දැකලවත් නැහැ. අපිත් අවුරුදු ගාණක් ගොවිතැන් කරනවා. ඒත් මේ වගේ වී කරලක් නම් මන් දැකලා නැහැ. ඉතින් ඒ විදිහට දෙන්නම කතා කර කර ඉන්නකොට අහසේ කවුද කතා කරනව එයාලට ඇහෙනවා. මාතුපාල දෙවියන්ව විශ්වාස කරපු කවුරුත් පරාජය වෙන්නේ නැහැ. මේ වී කරල් ටික ඔයාගේ කුඹුරේ වපුරන්න. මේක අස්වැන්න ලැබෙනකොට ඔයාගේ ජීවිතය සාර්ථක වෙයි. ඔයා අනිත් අයටත් උදව් කරමින් සතුටින් ජීවත් වෙන්න. මහත්තයා දෙවියන්ට අපේ ප්‍රාර්ථනාව ඇහිලා. ඒ නිසා තමයි අපිට මේ රත්තරන් වී කරල් ලැබුණේ. ඉතින් ඒ දෙන්නම ගොඩාක් සතුටින් ඒ වී කරල් ටික එයාලගේ කුඹුරේ වැපුරුවා. ඉතින් ටික දවසක් ගියුණා. මාතුපාල කුඹුරු වැඩ කරමින් කාලය ගත කළා. ටික කාලෙකින්ම අස්වැන්නත් ලැබුණා. දැක්කද මහත්තයා අපේ කුඹුරේ වැවුණු අස්වැන්න සාමාන්‍ය අස්වැන්නක් නෙවෙයි. රත්තරන් වී යට වගේ. මට නම් හිතෙන විදිහට මේ ඔක්කොම රත්තරන් වී කරල්. ඉතින් එතකොට මාතුපාල අතට වී කරලක් අරන් බැලුවා. ඔව් සුමන මේ සාමාන්‍ය වී කරලක් නෙවෙයි රත්තරන් වී කරල්. මේ පිරිසිදු රත්තරන්. ඉතින් සුමනත් ඒ වී කරල් දිහා හොඳටම බැලුවා. මහත්තයා දෙවියෝ හිතුවොත් පුළුවන් අපේ ඕන ප්‍රශ්නයක් විසඳන්න.
එදා ඔයා කිව්වා. අද ඒක ඉෂ්ට වුණා. මේ ඔක්කොම රත්තරන් ටික විකුණුවොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. අපිට ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම හේතුව දෙවියන්ගේ කරුණාව. ඔව් සුමන, ඔයා කියන දේ ඇත්ත. දෙවියන්ගේ කරුණාව නිසා තමයි අපිට හැමදේම ලැබුණේ. මේ ඔක්කොම ටික නෙලලා හෙටම නගරෙට ගිහින් විකුණලා මුදල් ටික අරගෙන එන්නම්. ඉතින් ඊට පහුවදා අස්වැනු ටික ඔක්කොම නෙලලා නගරෙට ගිහින් විකුණුවා. ඒ රත්තරන් වී කරල් නිසා වෙනද ලැබෙන මුදල් වලට වඩා 10 ගුණයක් මුදල් එයාලට ලැබුණා. ඉතින් එයාලා ලොකු හාමුගෙන් ගත්තු ණයත් පියවලා එයාලගේ ගේත් බේරගත්තා. සුමනගේ රත්තරන් ආභරණත් බේරගත්තා. එයාලා සතුටින් සැපෙන් ජීවත් වුණා වගේම ගමේ හැමෝටම උදව් කරමින් ගෞරවයෙන් ජීවත් වුණා.